මේ තියෙන වස්තිකේ කොත්තුව. ඒතර මේ තියෙන ඩබල් බැරල් එකේ කොත්තුව. බලමු මොකද්ද හොඳ කියලා. ඉතින් අද යන්නේ ෆුඩ් චැම්පියන්ෂිප් එකේ පළවෙනි රවුන්ඩ් එකේ ෆස්ට් මැච් එක. ඉතින් අද තමයි ෆුඩ් චැම්පියන්ෂිප් එක පටන් ගත්තේ. ඉතින් මේකට අපි තෝරගත්තේ අපි කලින් කාලා තියෙන රෙස්ටුරන්ට් වල හොඳම කැම ටික තමයි ගෙනල්ලා තියෙන්නේ. බලමු මොකෝ එන්නේ කියලා. ඒතර උන ඩබල් බැරල් එකේ කොත්තුවට ගියා රුපියල් 1280. ඒතර වස්තිකට ගියා රුපියල් 2690. හරි නේද? මේකේ පෝෂන් එක පොඩ්ඩක් චෙක් කරමු. හරි නේද? මුලින් බලමු වස්තිකේ කොත්තුව. ඒකේ පෝෂන් එක තිබ්බ ග්‍රෑම් 1083. ඊට පස්සේ බලමු ඩබල් බැරල් එකේ. ඩබල් බැරල් එකේ පෝෂන් එක තිබ්බ ග්‍රෑම් 868. පෝෂන් එක නම් වැඩි තියෙන වස්තිකේ තමයි. හරි නේද? අපි මේක අන්පැක් කරන් බලමු. එතකොට ඉතින් මෙහෙම තමයි ලුක් දෙක නම් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති වස්තිකේ නම් ෆ්‍රයිඩ් චිකන් ලෙග් එකක් දීලා තියෙනවා. ඒ වගේම බුල්සයි එග් එකක් දීලා තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ වෙට් කොත්තුවක් බලා ගන්න පුළුවන්. ඩබල් බැරල් එකේ නම් ඒගොල්ලෝ රෝස්ට් චිකන් තමයි ඇඩ් කරලා තියෙන්නේ. සහ ඉතින් ඒකේ වෙන දෙයක් පේන්නේ නැහැ. ඒකෙත් වෙට් කොත්ත තමයි බලා ගන්න පුළුවන්. එතකොට ඩබල් බැරල් එකේ ඒගොල්ලෝ ග්‍රේවි එකක් දීලා තියෙනවා. ඒ වගේම වස්තිකේ කොච්චි සෝස් එකක් දීලා තියෙනවා. බලමු එහෙනම් මේව දාගෙන වැඩිම රස මොකක්ද කියලා. හරි ඉතින් මම දෙකෙන්ම try කරා. මේ වස්තිකේ ටේස්ට් එකයි ඩබල් බැරල් එකේ ටේස්ට් එක ඇත්තටම සුපිරිම ටේස්ට් දෙකක් තිබ්බේ. නමුත් ඉතින් ඕවරෝල් එක්ස්පීරියන්ස් එකකින් ගත්තොත් මම තෝරගන්නේ ඩබල් බැරල් එකේ චිකන් කොත්ත තමයි. ඉතින් එතකොට ඊළඟ රවුන්ඩ් එකට යන්නේ ඩබල් බැරල් එක තමයි.